Winnie Production. නිවැරදි මඟ පෙන්වීම නිවැරදි තාක්ෂණය සමගින් හේමාල් පෙරේරා සක්‍යානුකේකොට නැඩික්ගම්පහ සිසුල් කාරත්නපුර ඒ වාහනේ ගෝබන් බොස් ගියා මේ බොතා මේ වැඩේ මේ හැමදාම කරන්න බෑ හරි මේ කස්ටමර්ස්ලා එන්නේ සැරේට මේ පහන තියන්න නෙවෙයිනේ තේරුම් ගන්න මං විතරයි මෙතන ගෝල්ලි පුටු කියලා ඉන්නේ පැක් දාන්න ඕනේ වාහන හොදන්න ඕනේ එන්ජින් දලවන්න ඕනේ මේ හැමදේම තනියෙන් කරන්න බෑ අනික ඉතින් මේ හැමදේම මගේ යටතේ නේ තියෙන්නේ කාගේ යටතේද බොස්ගේ යටතේ නේ තියෙන්නේ ඔයාගේ යටතේ හැබැයි මේ හැමදේම මට තනියම කරන්න බෑ ඒක තේරුම් ගන්න ඔයා පොඩ්ඩක් හිටපන් ඉතින් දැන් එකෙක් ගන්නවා කියලා කිව්වනේ කොයි ගන්නවා වගේ නෙමෙයි උන්ට පඩි ගෙවන්නත් ඕනේ මමනේ පොඩ්ඩක් ඉවසලා හිටපන් දැන් ඌ අද එනවා කතාව චුට්ටින් එයි හිටපන් පොඩ්ඩක් ඉවසගෙන අර නූද අර ඌ දරෙන්නේ ඌ තමයි ඌ නම් හරියන්නේ මේ දෙවිච්ච තැතියක් වගේ නෑ ඌ හොඳයි ඌ අරන් බෝ අයින් කළා දාන්න කවුද ආව නේද මුල්ලකුරු එක්ක නම ඒ විස්තර ටික ඔක්කොම මම කතා කරගෙන තියෙන්නේ හරිද ඒ ටික මම දැනගත්තාම ඇති මෙතන මල්ලි මතකයිනේ කීප ටික මතකයි බොස්. පළවෙනි ජොබ් එකනේ හරියට කරන්න සර්විස් එකට කවුරු හරි ආවොත් පිළිවෙලට තිතට වැඩේ කරලා දෙන්න කරන්න බොස් කරන්න. හරිද දැන් අඳුර දාගන්න මේ සර්විස් එකෙන් පස්සේ අපේ සේවා ස්ටිකරෙත් ගහලවම යවමු හරි බොස් හරි. ස්ටිකරේ ගහලා එනේ කරන්ටි බලන්න මොකද යකෝ මං හිතේ මේ හැපින්නක් කියලානේ ඔන්න ඔක තරගෙන ඵලයන් අරේට මයිල් එක්කලා ගෙලින් වුණා මෙයා පාදුන්නේ මේ මගේ වාහනේ හැදුවද ඈ මේ මගේ වාහනේ හැදුවද ආහා ඕ අර කෑලි වගේ දාන්න මොකද්ද කතාවක් කිව්ව දැම්මද මේ ඕ සර්විස් එක මේ කරා ඒ හරි සතුටු මතක නෑ තාට නෑ සල්ලි එපා අර කලින් දුන්න ගාන ඇති 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 වුණාද? දැන් අරන් යන්න පුළුවන් වාහනේ එහෙනම් අපි ගිහිල්ලා එන්න හා මේ අපි කිව්වේ තනියමනේ ආවේ අඩේ දැන් මේ අවුරුදු 12ක් මං ගාවනේ සහෝදරයා වගේ තමයි හැමතැනම යනවා මාත් එක්ක ඒක තමයි අපි ගිහින් එන්න හරි 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 හොඳටම හැදුවා මාත්‍යා මේ ලෙෝ කෑව වගේ වහනේ සුප්‍රියට කොට දාලා තියන්නේ හරි සතුටුයි ගිලින් තප්පරයක් දෙන්න මේ අර බිලත් දාන්න මාත්‍යා මේ පොදිය අරන් යන්න පොදිය ඔයා ගන්න මේක මේ මොනවද එන්ජිම ගලවලා හයි කරනකොට සහෝදරයාගේ ඉතුරු වෙච්ච ඇන දැන් සහෝදරයාට අර යන්න වැඩේ කොට දාලා තියන්නේ බාසුනේ කොයි මේක ඇස්ලේටරේ මේ ඇස්ලේටරේ තියෙන පොදියමයි හැබැයි අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් දාලා කේබල් එක සෙට් කරලා තියෙනවා ඉතින් මේක ගත්තා මාතර දින කේබල් එක ඇදලා යන්න උදා එන්නකෝ ඔයා යන්න ලැජ්ජායි මානේ පොඩි දවස් මෙයා හෙන්න ලැජ්ජා වෙනවා මම එකක් කඩලා ආවනේ පටු තව එකක් ලයින් එක ගහලා දෙන්නම
සර්විස් එකට ආවේ. සර්විස් එක. ෆුල්ද නෝමල්? ෆුල්. ඔය අභ්‍යන්තර උපකරණ වල මට ගන්න බෑනේ. දාගන්න. ඒ ඉන්නේ දැන් කිරිටොයියා වගේ. ඉලාඩියක් ඉන්නවා. ඕන්නම චුට්ටක් හැරෙන්නකෝ. හැමතිස්සෙම මොනවා හරි අරගෙන ඇවිද ඇවිද ඉන්න එපා. මොනවා හරි කරන වැඩක් කරන්නත් එපේ. කොහෙද කොයි? කොහෙද ඔයා? කොහෙද ඉන්නේ? මෙහෙට එන්න. මෙහෙම මේ බලන මේ වාහනවල මොන ප්‍රශ්න තියෙනවද දන්නේ මේ රෝදේ උලන්නේ ගහලා බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා. නෑ ඉතින් මේ වාහන වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන් බොසා. හැබැයි මේ රෝදේ ප්‍රශ්නයක් නෑ. උලන් උඩ තියෙනවනේ යට විතරයි මේ උලන් බැලලා තියෙන මේ රෝදේ. ඔයා කතා කරගෙන ඉගෙන ගන්නවා දන්නෙත් නෑ. තමුසේව මං අස් කරනවා. දැන් අලුතෙන් ගෝලියෙක් ගත්තා. ඌ පිළිවෙලට වැඩ කරන් යනවා. ඌ හරියට හදාගෙන තමුසේව මං අස් කළා දානවා. එච්චරයි මම කියන්නේ. එච්චරයි කතාව. එච්චරයි කතාව. මට මගුලක්ද මේ? ඕන්න දැන් වැඩ ටික ඉවරයි. ලොකු බොසාට බිලක් ජීවාගෙන මේ යන්නකෝ එහෙනම්. බිල? ඔව් යන්න. දැන් යන්න. Kau lalu tengah ke mana gitu? Isteri bukit. ගෙවීනි පළමුදායෙන් 5ක් හත් දිස්ත්‍රික් ප්‍රථමීන් 7ක් එකවර නිර්මාණය කළ තාක්ෂණවේදී ගුරු මඩුල්ල නව පන්ති ආරම්භයි. SFT උපුල් විරසිංහ, ET අවිල ඩී සමරසිංහ, BST ගිහන් එද්දසූරිය. බොසා උඩ එනේ බලන්න උඩ එනේට ගහලා. ඉන්නකො පොඩ්ඩක්. අදාළ එනේ ගලවන්න කලින් ළඟ එනේ ගලවගෙන ඉන්න ඕනේ. බහබ. ඵලයන් කියලා සර්විස් එකේ වැඩ බලාගෙන ඉන්න. මෙතන මගුල් නටනවා. එනුම් සර්විස් කරන්නේ නැහැ. වාහන සර්විස් කරන්නේ. පතිරණ මුදලාලි වාහනේ හොයන් එනවා. පතිරණ මුදලාලි වාහන තියන්නේ යන්නේ. මගුලක් කරනවා. මල්ලි Mana dia nama? මේ දවල් එකට හිතේ සද්ධාව තියෙනවා නම් ඕනෑම වෙලාවක පහන තියන්න පුළුවන් පතිරණ මුදලාලි. එහෙමයිනේ. හරි. හරි. Bosa. Kia. ඔයාලගේ මේ වගකීමක් නැති වැඩ හින්දා තමයි මේ තැනට මෙහෙම තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන්නේ. තමයි. බාසුනේ ඔව් මම තමයි බාසුන්නේ කියන්නේ මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. ඔව් පෑන් බෙල්ට් ගිහලා. ඔව්. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුනේ. කරගඳක්? ඔය ඒක තමයි අසනීපේ හැටි. ඔව් එච්චරයි ඔව්. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුනේ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම වර කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුනේ සතියක් හොඳට වැඩි. සතියක් ගියොත් එහෙම ගෙදරම මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම හෙඩ් බාස් මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩේ හදලා දාලා යන්න ඔතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුනේ එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ එන්නකෝ බාසුනේ. කරේ තියාගෙන? මොකද බං ඒ වාහනේ? හදලා දෙන්නකෝ බාසුන්නේ. ගෙදර ඉඳන් කරේ තියාගෙනම ගෙනාවේ. බාසෝ
අලුත් සිපයියත් තරම් වරෙන්ගො මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එක. දැන් ඉන්ඩිකේට් කරන වැඩි වගේ. දුන්න දිනයක ඉතින් ආය කාලෙකින් එක්කට ගැහුවේ දුන්නා සුපිරියටම දුන්න දිනයක. මේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන. බලන්නකො බාසුන්නේ මේ වාහන හදන තැන් වලට එහෙම ටීවී අරන් එනවද හදන්නේ? එන්නත් ගොන් ජෝක් එකක් නේ. ඔය දැන් මේ ජෝක් එක ගොන් වුණාට කමක් නැහැ. දැන් මට එන්න කියද්දි වරෙන්කෝ කියලා කිව්වද? වරෙන්තු. කාටද? අරුට. යන්නේ කාට? වරෙන්තු කියලා කිව්වේ නේ. වරෙන්තු. වරෙන්කෝ නෙමෙයි නේ. නෑ. උන්ට මතකයිනේ මට. කවුද එකෙක් ඉන්න වගේ ගුටි කන්නේ? බොරු. වහ අරුටද? හරි. මට මන් නෙවෙයිනේ. වෙලෑ පිසුද? ලංකාවේ විශාලතම තොරතුරු තාක්ෂණ පන්තිය ICT from ABC රවින්දු බණ්ඩාරනායක. මේ ලුගුන්නේ වාහනේ කිරිකිට්ටාවක් හදලා තියෙන්නේ හදන්න අවුරුදු 3ක් ගිය වාහනේ පොඩ්ඩක් දිගට හින්දා මේ හරි කමන්නේ වඩු කිරිකිට්ටාවගේ වැඩ ඔයා දෙයිනක ස්ටාර්ට් ගන්න මචං වැඩේ ගොඩ ගියානේ. යා නේද? ඔව් යන්නේ. ගොඩ ගියා. මචං කිව්වද? ඈ මචං කියන වුණනේ. මචං මේ මචං මේ වැඩක් බලාගන්නකො යන්න. කියන වැඩක් කරන්න. හරි. ඒක හැදුවා ඒක ගියා දැන් තාම මොකද හදලා හදන්නේ. මේ නෑ මම මේ ආවේ මේ උඹලා මේ වැඩ කරනවද කියලා බලන්න ආවේ මම. කන්න. උඹ සර්විස් එකේ වැඩ නැද්ද මෙතනද වැඩ? ඔව් මෙතන වැඩ කරන්න කිව්වනේ. දැන් මේක මේ හැදුවද? හදන ගමන් මම මේ කියලා දෙන්නම්. මොකෝ බය වෙලා? නෑ මේ කියලා දෙන්නනේ මං ආවේ. මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේක? ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෑනේ. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන්නේ පුලිය කියලා කෑල්ලක්. එක කුලියද තියෙන්නේ? නෑ මාස 10ක තියෙනවා. මේ අපේ කුලී මහත්තයා. ඔයා එන්නකෝ. එන්නකෝ එළියට එන්නකෝ. එනවා. එන්න. එළියට එන්නකෝ කුලිය ගන්න. කවිල් හැංගුනේ ඕකට තමයි. කුලිය හදා හිටියේ. මාස 10ක මට කුලී ගන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ තව මාස දෙකකින් අවුරුද්දක් වෙනවා. ඒකනේ ඒකත් තේරෙනවා නේද? දැන් මට කීයක කුලී දෙනවද අද? අපි මාස කිහිපයක දෙන්නම් කුලී. ඔව්. කීයකද? එකක. එක කුලී ගන්න දෙකෝ මං අතර දුරලා මෙතෙන් එන්න ඕනේ ඈ තොපිටියකෝ මගේ තන නිකන් දීලා ඉන්නද මට කියන්නේ ඈ මං වෙස්සන්තර කියලා හිතුවද ඔව් අද තොපි දෙන්න හොදාකාරම දන්නා මං කවුද කියන්නේ හරිද කවුද මේ අලුත් එක උට කියා දීපන් මං කවුද කියලා මේ මහත්තයාගේ තමයි මේ තැන. අපි මාසේ ගානේ සල්ලි ඔක්කොම එකතු කරලා කුලිය දෙන්න ඕනේ මුට. මොකද්ද තෝ කියන්නේ ඈ යකෝ මේ හෙට උදේට මට කුලී සල්ලි ගෙවු නැත්තම් මං කැරි එකක් ගන්න මේ ඔක්කොම පටවලා උස්සයි යනවා ඈ මම නරක මිනිහා කරගන්න බෑ දන්නේ උඹලා මං කවුද කියන්නේ අයියෝ වෙනන්නේ කුණු හරි පිණුත් බැනලා ගියේ නේ. මල්ලි වාහනේ පොඩ්ඩක් බලලා දෙනවද? මොකෝ වෙලා තියෙන්නේ? හීට් එක නගින මල්ලි. මීටර් 100ක්වත් යන්න බෑ හීට් එක නගිනවා. නාවත්තලත් යන් හිටියේ ඒත් වැඩක් වෙන්න හීට් එක නගිනවා මල්ලි අනිත් හක් ගාලේ පොඩ්ඩක් බලලා දෙන්නකෝ. බොරු කියන්න ඕනේ නැහැ මහත්තයෝ දවස් 3ක්වත් යනවා වැඩි. දවස් 3ක්? දවස් 3 පිස්සු කියලා මේ ඇතුලේ ජෝඩුව ඇතුලේ හොටෙල් එකට දාන්න ඕනේ ඉක්මනට අනි පරක්කුලා තියෙන්නේ මල්ලි.
හෙලෝ හෙලෝ එහෙනම් මේ විනාඩි 10ක් දෙන්නකෝ. විනාඩි 10 විනාඩි. අනේ මල් ටැන්ක් යු හෙලෝ හෙලෝ ඕ විනාඩි 10 එනවා අපි මේ දැන් හරි පිටත් වෙන්න හදන්නේ හීට් එක නෙගලලුනේ. එඩි. මූණ එච්චර හරි නෑ. පිස්ස මේ තියෙන ෂෝක් එක. මේකේ නෙමෙයි බං මනමාලයක් ඉන්නේ. ඇත්ත. බොනට් එක අරහටක්. කොහෙද මේකේ හීටරේ තියෙන්නේ? ලයිබ්‍රරියක් ගියන්නේ මං හලු ගානේ. පිටුනානේ. මෙතන හීටරේ තියෙන්නේ මෙතන. මනමල මාත්‍යා. හදිස්සියද? හදිස්සියක් නෑනේ. ඩකින්නේ දලා දෙන්න. මොකද? හොයාගත්තද ලෙඩි? තාම මේ බලනවා. බසුන්නේ ඒවත් හිටියනම් කියලා හදන්න තිබ්බා මේක නේද? ඒ උදන්නේ මගුලේ. උදන්නේත් මන් දන්න ටිකම තමයි බං. මනමල මාත්‍යා. හදිස්සියද? නෑනේ. හදිස්සියක් නෑනේ. හදලා දෙන්නම්. හරියන්නේ නෑ නේදයි. හරියන්නේ නැහැ කියලා බෑර මේක මේ වැඩේ කරන්න එපා. ඉවරයක් කරන්න විනාඩි 10යි. නෑ කපල් එක. ඇයි? ඉතින් බලන්නකෝ. දුකී චවුලා වගේ කෙල්ලෙකුට වවුලෙක් වගේ නාගින්නේ සෙට් වෙලා තියෙන්නේ. ඇත්ත. මේ වගේ සුබ ගමනක් යන වෙලාවේ මේ වාහනේ ලෙඩ දෙනවා කියන්නේ උන්ගේ ග්‍රහය හරිනේ. සිකුරු මාරු වෙලා සෙනසුරු දුෂ්ට වෙලා. නැතන්. අපෝ පුදුම හීට් එකක් යන්නේ තියෙන්නේ. මොකෝ හදිස්සිද? විනාඩි 5ක් ඉන්න හදලා දෙන්නම්. නේදයි. අරුගේ රාකු බහැලා තියෙන්නේ. සුරුට්ටු ඇදලාද කොහෙද? නැත්තම් ඌ මේ වෙඩින් එකට රැවුල කපලා නෙමෙයි. උගේ රැවුල වැවෙන්නේ. ඌ නිකන් හරියට කුඩුකාරෙක් වගේ නේද මල්ලි? වගේ? ඔව් තමයි. එහෙමද? ඔව් මේ ගමේ ඔක්කොම දන්න. මේ ගමේ? ඔව් මේ පොලිසියට තවුණා මේ ගිය සතියේ. නෑ. ඔව් වෙඩින් එකට කලින්. ඕ මට නිකන් මිනිමරුවෙක් වගේ පෙනුමක් තියෙන උගේ. වෙන්නේ හැබැයි ඒ ගෑනිට මේ ගැලපෙන්නේ නැහැ ඌ. ඒක හරියන්නේ නෑ නේද? ඒ උට ආම්බම් කරන්න බෑ. ඊ මොන මොඩ්? ඊනෝද සිරියෝ? මට නම් හිතෙන්නේ ඔය ගෑණි බැන්දේ සල්ලි. මොකද කුඩුකාරයා වුණාට මුට සල්ලි තියෙනවද? කුඩුකාරය වුණාට සල්ලි තියෙනවා. කුඩන්ටනේ මල්ලි සල්ලි තියෙන්නේ. බීඩි ගහනවා ගංජා ගහනවා කසිප්පු ගහනවා කුඩු ගහනවා පුදුම කුඩු ගහILLන්නේ මල්ලි ඒක මිනිස්සෙකුට පුළුවන්ද බං එහෙම කුඩු ගහන්න කුඩු විතරක් නෙමෙයි ඕක ගැහුවේ. ආපෝ කතා කරලා වැඩක් නැහැ මෙතන ඕවා කතා කරන්න එපා ඌනිකම් මේ පොසූලමෙක් වගේ පේන්නේ නැද මොකේ කැත විතර. නැත්තම් මට නෝක පිරිමේද්ද කියලාත් සැකයි. මීනි මොකෝ හදිසිද? ඉකෝන් ඕකේ අමිල ඕපාත 2027 නවපන්ති ඇරඹේ ඔන්ලයින් ලංකාවටම. බස් මේක සෙට් කරන්න කොහෙටද මේකේ? මේක සෙට් කරන්නේ කොහෙටද මේකනේ? දන්නේ නැහැ. මෙච්චර කාලයක් වැඩ කරලා මේක සෙට් කරන්නේ කොහෙටද මේක කියලා මගෙන් අහනවා. යකෝ මේක හයි කරන්නේ මේ ගායි කරන්න තැන තියෙනවනේ. ගායි කරන විදිය තාම දන්නේ නැහැ නේ. ඒක තමයි. මේ බයි මුකුත් නැහැ නේ. බට්ටියක් කාලෙන් මේ බඩගිනි බට්ටියක් කාලා අයි කරමු ඔක පස්සේ. ගද්ද තමා ගැරිත් කාරයගේ වම දකුණට මාරු කරලා දකුණ වමට මාරු කරන්න හයි කරන්න තැන මතක්. හයි කරන්න තැන නෙමෙයි අර බලපන්. නඩු වෙනවා. පහන තියමු. අද පහනින් දෙන්නේ. හදාගන්න බැන්න දැන් කියන්න වැඩ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න තාම කොට උඩ ඒ බාස් බහපන් එළියට හදන අපිට පහන තියලා බේරෙන්න හම්බෙන්නේ නැහැ බහපන් එළියට ඒ කඩ බොලේ. කලබලේ කියන්නේ මම බලන්නකො මේ කැබ් එක හදන්න දැම්ම දැන් මාස 9ක් තාම කොටේ යස්සේ මේ මොනවාද පුතේ මගේ බැකෝ එක අවුරුදු 13යි මාස 13යි දවස් 33ක් මෙතන
බැකෝ එකේ ලොකු අවුලක් තියෙන්නේ නැත්තේ. මගේ මේ ගෑස් කට් වල පොඩි කේස් එකක් තිබ්බේ. ඔක්කොම කැලි ටික ගෙනත් දුන්නා. තාම නෑනේ. ගෑස් කට්ටල පොඩි ගේස් නෙමෙයි ඕක එන්ජින් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් තියෙනවා පුතේ ඔය එන්ජින් එකේ. මාව කොහොමද දන්නේ? යන්නේ නෑ යාර දෙරියුම. යඩාඩි වගේ. පුෂ්පා රාජ් මේ මට තමුසේ කවුරුණත් මට වැඩක් නෑ ඕයි. මම මේ ආවේ මයික් තමුසේ මොකද ප්‍රශ්නේ? ඉත බාසුන් යහෙද නාට්‍ය ඇක්ටර් පෙට්ටි කොණ්ඩු වාංග ද රෙප්ලාට් පනිල්ලන්න. ඉතින් ඒ වගේම තමා මගේ වාහනේත් හදලා නෑ රිපෙයාර් කරලා නෑ. ඒකනේ මම තාවේ කතා කරලා ගනි දෙකක් ඒ ඩූට් එක ගන්න ඉස්සලා ද බාසුන් යහෙද වාංගඩා ජේ බලන්න මේ මගේ වාහනේ තාම හදලා නෑනේ. පොඩිද? ඔව් දැන් ඕක මගේ වාහනේනේ. ආනේ අයියේ මේ දිනේ මේ පැජරෝ එක අයියේ මේ මගේ වාහනේ අයියේ. බලන්න තාමත් තවත් කියලා නෑ අප්පා. ඔය බලන්නකෝ. යකෝ දන්නේ නැත්තම් දන්නේ නෑ කියන්නේ උන්නේ. අපි වෙන ගෙරිජ් එක කරලා යනවා අනිවාර්යෙන්. දෙමු. මේ අයි ඔය කතා කරන්නේ අයියේ. අපි දෙමු සඳාටි දෙමු. බාසා ඉන්නවා මම ඉන්නවා මේ අයියා ඉන්නවා. ඇතුලේ ඉන්නවා. අපි අයි ඔය කතා කරන්න. ගනි මල්ලි කතා කරලා. ඒ බාසා බෑපන් එළියට. පෙරක එල්ලන් කනවත් ඕ දෙනකන්. අයියේ ඔය කතා කරන්න. අපි ගාමු. බෑපන් බාසා එළියට. මතන්නේ මේ අයිලගේ ඩී. අම්මට හුඩ්. මල්ලි මෙවරක මෙහාට ඔබට පැත්තකින් තියන්න. අනිවාර්යයෙන් වචන උඹ අලුත් එකා නේ. හරි දැන් තේරුණා නාට්‍ය. උදේ නාට්‍ය තේරුණා. මාමා පුතේ මගේ පුතේ දෙන්න හැරමිට මෙහෙට වැටෙන්න යනවනේ. වැටෙන්න යනවද? සරමුස්සන්නකෝ මාමා. අයි පුතේ මේ සරමුස්සපම් මාමා. වයිද කොනට ධර්ම පරිසරණ කියන්නේ. බඩු ඉන්න බඩු. අම්මට හලෝ කොහොමද පදිනවද? නෑ මම උඹ වඳුරගත්තේ. ඔබ තමා හෙඩ් බාස් නේ. හරි හොඳයි. බෑන්ක් එකක් කරේ. හරි දැන් බලගේ කෝවර. පුෂ්පරාජ්. පුෂ්පරාජ් ඒ මෙවරේ වරේ මෙවරේ අඳුරගත්තා. නා පුෂ්පරාජ් නා පුෂ්පරාජ් නේ. උස්සපයක සරම. උසනවා අයියේ ධර්ම. උඹලා මේ කොණ්ඩ දාගෙන නාට්‍යද කවුද මන්දලි නාට්‍යයක් පැටි.